වචන වලින් මනසේ සිතුවම් නිර්මාණය කියලා කියන්නේ කවියෙකු විසින් කරනු ලබන අතිශය සියුම් ඒ වගේම විස්මිත කාර්යයක්. අතරම වටිනාම මතු කිරීම තමයි කිසිවෙකුට නොපෙනෙන කිසිවෙකුගේ ඇතුළු සිතට අහු නොවන දේවල් තවත් කෙනෙක්ට බලපෑම් සහගත විදියට ඉදිරිපත් කිරීම. එහෙම අය දක්ෂ කවියෝ, දක්ෂ කිවිඳියෝ. අපි එනවා අද සුභාෂිනී ඒකනායක විදුහල්පතිතුමිය තෝරන දෙවෙනි කවියට. මේ කවිය ලියලා තියෙන්නේ මල්වඩම් සිනාසිය යුතු කියන කාව්‍ය සංග්‍රහයේ දිනු රාජගුරු. ඉතින් දිනු කියන්නේ ඇත්තටම ඉතා දක්ෂ කිවිඳියක්. මම හරි වඩාත් ප්‍රිය කරන කිවිඳියක්. මේ කවිය මම හිතන්නේ මේ අපේ මේ කාලය තුල සමාජයට ලොකු පණිවිඩයක් කියන්න පුළුවන් කවියක් නිසා මම අරගෙන ආවා. කවිය ගැන කතා කරන ගමන් අපි හොඳයි කවිය කියමු. මේ කවියට වස්තු විෂය වෙන්නේ දරුවෙකුට දඬුවම් කරන ගුරුවරයා. ඉතින් එයා නැවත පසුතැවීමකට ලක් වෙනවා. ඒක ගැන තමයි කියන්නේ. මාතෘකාව විදිහට දාන්නේ මමයි අල්ලට පහර කෑ යුතු. පුතේ ඔයා නෙවෙයි මම තමයි ගුටි කන්න ඕනේ. මගේ අල්ල තමයි රිදෙනකම් මම ගුටි කන්න ඕනේ කියලා කිවිදී හරි අපූර්ව විදිහට අපිව ඇඳ තබා ගන්නවා මාතෘකාවෙම. මොකද මේ ගුරුවරයෙක් ගුටි කන්න ඕනේ කියන කතාවෙන් දොවා තනකිරි කෝප්පයකට පරිස්සම් කර තියාවට ජපන් පොලියස්ටරේ පෑරේ හැට්ටි පැල්ලම් හැදෙනවා. ඇයි පුංචි දරුවෙක්ව ගෙදර තියලා එන ගුරුවරයා. හැබැයි මෙතන අපිට පොඩි ඉඟියක් දීලා තියෙනවා. ජපන් පොලියස්ටර් රෙද්ද කියන්නේ පොඩක් මිලෙන් අඩු වගේම තත්ත්වෙන් බාල රෙද්දක්. ඉතින් ගුරුවරියක් කියන්නේ සාමාන්‍ය ඇඳුම් වලට වඩා වැඩිපුර සාරි හරි ඔසරි හරි අඳින කෙනෙක්. ඒතකොට මේ වගේ මිල අඩු රෙද්දක් ගන්නේ ඇයි කියන ප්‍රශ්නාර්ථයත් එක්ක අපි යන් කවිය ඊළඟ කොටසට අතින් නැද සාරියේ පොට එතන නිතරම හදාගත්තට සාරියෙන් පැන තෙමුණු මල් පෙති අනේ ගෙදරට දුවනවා තොටිල්ලේ පටලැවෙනවා. හැම වෙලේම පුංචි දරුවෝ හරි කුතුහලයි. පුංචි වෙනස් වීමක් ඇති බලන්න. තමන්ගේ ගුරුතුමියට හරි ආදරෙන්. ඉතින් දරුවාට නොපෙනෙන්න මේ හදාගත්තට වහගත්තට හැම වෙලේම කියන්නේ සාරියනුත් පිටට දැන් මේ කිරි ඇගේ මේ ආදරයේ සෙනෙහස දොර ගලලා යනවා. ඉතින් ඒ වගේම පුංචි දරුවොත් එක්ක ඉන්නකොට අර ගෙදර ඉන්න දරුවා මතක් වෙන ස්වරූපේ වැඩි. මේක අත්දැකීමෙන් කියන්නේ මටත් චූටි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අර ෆයිල් එක ලිපිගොනුත් එක්ක වැඩ කරනවට වැඩිය අර දරුවන්ගේ හුරතල් කතා බහත් එක්ක ඉන්නකොට අපි ගෙදර ඉන්න දරුවා මතක් වෙන ප්‍රමාණයත් වැඩි. පොතේ බැල්මෙන් ටිකක් මිදිලා අයාලේගේ නුඹේ ඇස් ළඟ කේන්තිය බැමි ලෙහා ගත්තා පුතේ ඇත්තයි මගේ වරදයි. මොකද වෙන්නේ වැඩ කරන්නේ නැති දරුවෙක් දැක්කම ගුරුතුමියට තරහ යනවා. මේ හැම වෙලෙම අපි දරුවන්ට කියන දෙයක් තමයි පුතේ ඔයාලගේ දෙමව්පියෝ දුක් මහන්සි වෙලා තමයි අපි ගාවට ඔයාලා එවන්නේ. සමහර වෙලාවට මේ කන්න තියෙන දේ දරුවගේ කැම්ප් පෙට්ටියට දාලා ඔතලා එවනවා බඩගින්න ඉන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට කේන්ති යනවා මේ ඇයි මේ ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගන්නේ නැත්තේ කියලා. ඉතින් මේ ගුරුවරියටත් ඒ වගේ සිදුවීමක් වෙලා පහරක් ගහනවා මේ දරුවට. හැබැයි ඒ ගමන් අනිත් පැත්තට තරහව සුළු මොහොතයි තියෙන ආයි පසුතැවෙනවා. කටක් කැරලා කියන්නට බැරි කාරණාවේ දේශපාරණ. ඒකමයි නොසිතූ වෙලාවක වේවැලට තටු ආපු කාරණ. ඔයාට වගේම පුතේ මගේ ජීවිතෙත් ලොකු ප්‍රශ්න තියෙනවා. මට කටක් කරලා කියන්න බෑ. ඒ හින්දාම වෙන්න මේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ඒ මැද උගන්වනකොට දරුවා වෙනාතකට යනකොට ඒ දෙක එකතු වෙච්ච තරහක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පොඩි වෙලාවකින් ඒ නැවත පසුතැවිලි වෙනවා. දැන් ඇගේ ගැටලු ටික අපිට කියනවා පොඩ්ඩක් බලන්න මේ ගුරුවරයෙක් පාසලට ඇවිල්ලා උගන්වනවා වගේම ඔව් ගොඩක් දේවල් සංගවගෙන තමයි මේ දරුවන්ට ආදරය කරන්නේ. මේ දරුවන්ට අපි අපේ දුක පෙන්නුවොත් සමහර වෙලාවට දරුවන්ට අනාගතේ අවිනිශ්චිත වෙන්න පුළුවන්. ඒක ලොකු ඛේදවාචකයක්. ගුරුවරයා කියන්නේ සමාජ ආකෘතියක්නේ. මගේ දිහා බලලා තමයි තව ළමයි පිරිසක් මගේ පිටුපස්සේ එන්නේ. ඒකට මං මේ රටේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න දරුවට මට කියන්න බෑ. ඉතින් ගැටිත්තක් වම් පිය යුරේ උඩ මහර ගමටම වෙලා අම්මා. පුතේ මගේ අම්මට දරුණු පිළිකාවක්. අම්මා ඉන්නේ මහරගම. නංගි මගේ පොඩි බබා බලනවා. නංගි බබා බලනවා කියන්නේ ඇයට තමන්ගේ දරුවෝ බලන්න
වෙනත් කෙනෙක්ව යොදවන්න මුදල් නැහැ. ඒ නිසා තමන්ගේ නැගණීමේ සඳහා යොදා ගන්නවා. ඉතින් එතනින් වෙන්නේ තවත් කාන්තාවකගේ නව යෝන් තරුණියකගේ ජීවිතය එතනින් අඩාල වෙනවා. එයා ඉගෙන ගන්න දේවල් නතර කරලා සමහරට මේ නැගණිය බලන්නේ. දරුවෝ ටික කන්තෝරු යන ටයිම් එකටම මහත්තයා ලෙඩ වෙන්න ගන්නවා. මගුල් පින්තූරේ මැද්දෙන් යාන්තම් මීදුමක් නැගෙනවා. ස්වාම පුරුෂයාගේ තියෙන ලෙඩ සහගත බව සහ විවාහයේ තියෙන අවිනිශ්චිත බව ඉතා අපූර්වට මේ කවිය හරහා අපිට දෙනවා. ලෝන් පිහිටෙන් ගත්තු පර්චස් 10 උඩ සත්මහල බිඳෙනවා. හොඳට අත්දැකීමෙන් දන්නවා මේ බැංකු කළමනාකාරතුමන්ලා එහෙම අහගෙන ඉන්නවනම් ගුරුවරු එහෙම ලෝන් එකක් ගන්න එනකොට පොඩ්ඩක් මේ පිටිපස්සෙන් අයින් වෙලා යනවා මගරින ස්වරූපයක් තියෙනවා. මොකද සමහර වෙලාවට වැටුපත් එක්ක ඒවා ගෙවන්න උන්ට අපහසු ඇති කියලා වෙන්න තියෙම කරන්නේ. ඉතින් දැන් මේ ගුරුතුමිය ලෝන් එකක් අරගෙන ඉඩමක් ගත්තට තව අවුරුදු 7ක් 8ක් ඒ ලෝන් එක ගෙවලා ඉවර වෙලා තමයි ඒ ගේ හදන්න වෙන්නේ. ඉතින් එතකොට ඇගේ ජීවිතේ සෑහෙන කාලයක් මේ හොඳම කාලේ ගෙවිලා ඉවරයි. ඉතින් හරි අපූර්වට අන්තිම පදපේලිය අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා කිවිඳිය ඉවර කරනවා. පන්තියෙන් පිට තියලාවට ජීවිතේ හීරෙනා කටුවතු. කවදාවත් මම මගේ පන්තියට මගේ දරුවෝ ගාවට මම මගේ ප්‍රශ්න අරගෙන ඉන්නේ නැහැ. මම ඒව පන්තියෙන් පිට තියලා යනවා. හැබැයි තුවාලේ කොහෙ විසි කරන්නද? හදවතේ හරි මැදින් මතු මේ කටු අතුවලට හීරිලා කාලයක් තිස්සේ මගේ හදවතේ පැසවෙන තුවාලේ මං කොහේ විසි කරලා එන්නද? කියන්නට හිතුණත් කෑ ගසා අසා ඉන්නට හැකිද මේ තතු? කාටද මං කෑ ගහලා කියන්නේ? සමහර වෙලාවට අපි ගාවට එන්නේ වැජිට දරුවෝ මේ අම්මගේ ආදරේවත් තාත්තගේ ආදරේවත් නැහැ. සමහර වෙලාවට මේ මං කතා කරන වෙලාවෙත් තව දරුවෙක් කොහේ හරි අතවරයකට ලක් වෙන දරුවෝ ඇති. ඉතින් එහෙම දරුවන්ට අපි අම්මා වෙන්න ඉස්කෝලේට යන්නේ. ඒකට මං කියන්නද මට මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. සමහර ගොඩක් ගුරුවරු තමන්ගේ බත් එක දරුවන්ට දීලා තමයි උගන්වන්නේ. කන්න නැතුව ඕන තරම් දරුවෝ එනවා. ඉතින් මේ දරුවන්ට අපි කියන්නේ මේ මෙච්චර ප්‍රශ්න ගොඩක් මට තියෙනවා කියලා. ඉතින් පුතේ වේවැල අරන් තලපන් මමයි අල්ලට පහර කෑ යුතු. ශිෂ්ට සම්පන්න සමාජයක රහස තමයි විශිෂ්ට ගුරුවරයෙකුගේ ශ්‍රමය. අද මම මෙතන ඉන්නේ, අද ඔබ මෙතන ඉන්නේත් මං හිතන්නේ ඒ ගුරුවරයෙකුගේ ආදරය සහ මඟ පෙන්වීම හින්දා. ඉතින් ගොඩක් වෙලාවට වත්මන් සමාජයේ තියෙන පසුබිමත් එක්ක ගොඩක් තැන්වල හිත රිදුණු අවස්ථා තියෙනවා. ඒ පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩිපුරම ආදරේ අම්මට තාත්තට පස්සේ අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ නම කියන්නේ. මේ වෙනකොට පාසල් පටන්ගෙන තියෙනවා. අපිට කවදාවත් අපේ දරුවෝ ඈත් කරන්න බෑ. ඇවිල්ලා උසරිපට එල්ලෙනවා. දැන් මම විදුහල්පතිතුමියක් විදිහට කටයුතු කරා. ප්‍රාථමික අංශයේ දරුවෝ පාසල ඇරලා යනකොට ලොකු මැඩම් බායි බුදුසරණයි. එහෙම දැන් මම එයාලා දන්නවා මම ඒකට නැවත ආදරණීය ප්‍රතිචාරයක් දක්වනවා කියලා. ඒ කියන්නේ අඬාගෙන එන දරුවෝ එයාලා හැමෝම දෙමව්පියෝ ගේට්ටුව ගාවින් දාලා යනවනේ. ඉතින් මං කියන්නේ ගුරුවරයාගේ ශ්‍රමය මිල කළ නොහැකි. ගුරුවරයා කියන්නේ ගුරුවරයාම තමයි. එතනින් එහාට වෙන අන්වර්ථ නාම ඔහුට ලබා නොදිය යුතුයි කියන තැන මම ඉන්නවා. මේ ගීතේ මං තෝරාගත්තේ විශේෂයෙන් මේ සඳහා. සඳුට සඳම මිස නැත උපමා. හඳට අපි කියන කාන්තාවගේ මූණ හඳ වගේ හරි ලස්සනයි හඳක් වගේ මූණක් කියලා. හැබැයි කවදාවත් අපි කියනවද මේ හඳ කාන්තාව වගේ කියලා? නෑ, හඳ හඳම තමයි. අපි කියන තාත්තා ඉර වගේ. තාත්තගේ පෞරුෂය, තාත්තගේ ආදරේ, මේ ශක්තිමත් බවට අපි කියන තාත්තා තමයි ඉර කියලා. හැබැයි කවදාවත් ඉරට කියනවද තාත්තා කියලා? ඉරම තමයි. ඉතින් සොයා කුමට වෙහෙසෙන උපමා. ඇයි ගුරුවරයෙක් වෙනුවෙන් වෙන අන්වර්ථ නාම හොයලා මහන්සි වෙන්නේ? එහෙම හේවුවා කියලා කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඔබට ඔබම වෙස නැත උපමා. ගුරුවරයෙක් කියන්නේ ගුරුවරයෙක් විතරමයි. අතරම මෙතාම ලස්සන ප්‍රකාශනයක්. මට හිතුණා මේ වගේ කවි 5ක් කිව්වනම් අර උස්සන බෝඩ් ලෑලි ඔක්කොම බිම දාන්න පුළුවන් කියලා. ඒ වගේම අර රැස් කරන පාරේ හඬ නගන සියලු හඬවල් පරද්දන්න පුළුවන් කියලා. සාහිත්‍ය ප්‍රබල වෙන්නේ එතෙන්දී. නමුත් අපි සාහිත්‍යයේ තියෙන ප්‍රබලත්වය දන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ කවිය ඊටාම නිසල්මනේ අහගෙන හිටපු කෙනෙක්ට ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවල් 10කින්වත් කියා ගන්න බැරි අදහසක්
කියාගන්න පුළුවන් මේ වර්තමානයේටම ගැලපෙන කවියක්. ඇත්තටම දිනු රාජගුරු තාම දක්ෂ කිවිඳයක්. ඔබ පවන් ශාමිකකින් පටන් ගත්තා. දිනු රාජගුරු ගාව නතර වුණා. අපි එතනින් ඉස්සරහට යනවා දෙවනි කවියේ දෙවනි ගීතය අහලා. දෙවනි ගීතය ගායන අපි ආරාධනා කරන්නේ විශාරද රුවින්ද සත්සන්ට. සඳුට සඳ මෑමිස නැත උපමා හිරුට හිරු මෑමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මෑමිස නැත උපමා ඔබ මෑමිස නැත උපමා දුක්ගිනි සිත තුළ නැගෙනා විට තුන් ලොව ගනදුරු නිව්ව හැටි අපේ මගද ඒ එළියෙන් එළි කළ අපට මග කියා දුන්නු හැටි ඔබගෙනි හඳුනාගත්තේ අප හැම කිසිදින දැක නැති සරස්වති කිසිදින දැක නැති සරස්වති සත් කුල ඉපදුණු මිනිසානනි සුනිමල සුන්දර සිතක් ඇති කලාලොවට ඔබ කිරිපති ගීපති අපට මග කියූ බ්‍රහස්පති ගිනිදන මිහිතලයට වැසි වසසන ඔබ පරිසරපති වනස්පති ඔබ පරිසරපති වනස්පති සඳුට සඳ මෑමිස නැත උපමා හිරුට හිරු මෑමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මෑමිස නැත උපමා ඔබට ඔබ මෑමිස නැත උපමා ඔබට ඔබ මෑමිස නැත උපමා